පාඩම් කරන්න පොත අතට ගත්ත ගමන් ඩවුන් නින්ද ගිහලා මම ඇත්තටම පාඩම් කරන්න ගත්තට පස්සේ මම මේ පැයක් පොත අතට ගත්තා නම් පැයක් විනාඩි 45ක් නැත්නම් විනාඩි 30ක් විතර තියෙන්නේ ෆෝන් එකේ උඩට ගිහින්. ඒතර මේ දුර්වලතාව කියන දේ ගත්තාම පුතේ මේ ව්‍යාපාර වලට විතරක් නෙමෙයි මේ දුර්වලතාව කියන එක අදාළ වෙන්නේ. ඔයාගේ ළඟත් දුර්වලතාව තියෙනවා. ඒ මේ දුර්වලතාව කියලා කියන්නේ තමන්ගේ ඇතුළේ තියෙන දේවල් ව්‍යාපාරය තුළ පවතින දේවල් තමයි අහිතකර තත්ත්වයන් තමයි අපි දුර්වලතාවය කියලා ඉගෙන ගන්න. ඒතර මේ ව්‍යාපාර කියන එක පොඩ්ඩක් අමතක කළොත් එහෙම ඔයා පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඔයාගේ ඇතුළේ දුර්වලතාව තියෙනවා. ඔයාගේ ඉස්කෝලේ ඉන්න නැත්නම් ක්ලාස් එකේ ඉන්න අතිජාත මිත්‍රයන් ළඟත් දුර්වලතාව තියෙනවා. ඔයාගේ අම්මා තාත්තා ළඟත් දුර්වලතාව තියෙනවා. නේද? ඔයාගේ අහල පහල ඉන්න ඕන කෙනෙක් ළඟ ඔයාගේ ගුරුවරු ළඟ ඉස්කෝලේ ඉන්න අනිකුත් සේවකයන් ළඟ නේද? ඔයාට හම්බෙන එදිනදා ජීවිතේ හම්බෙන මන් ළඟත් දුර්වලතාව තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ පුතේ මේ දුර්වලතාව හඳුනාගත්තට පස්සේ මේ දුර්වලතාව ශක්තියින් බවට අපි පරිවර්තනය කරන්න අපි වැඩ කරන්න ඕනේ. දැන් සමහර කෙනාට අපි ළඟ තියෙන එක දුර්වලතාවයන් නිසා අපිට ඉස්සරහට අපේ තියෙන සාර්ථකත්වය දැනට මගේ හැරිලා තියනවා වෙන්න පුළුවන්. නැත්නම් අපිට සාර්ථකත්වයේ කරා යන්න තියෙන ගමනට බාධාවක් වෙట్లా තියනවා වෙන්න පුළුවන් අපි තුල තියෙන දුර්වලතාවය. උදාහරණයක් විදිහට අපි දැන් ඉගෙනීම අතින් ගත්තොත් එහෙම ඔයාගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන් පාඩම් කරන්න ගත්තාම ඔයාගේ අවධානය වෙන දෙයකට යනවා. නැත්නම් පාඩම් කරන්න පොත අතට ගත්ත ගමන් ඩවුන් නින්ද ගිහලා. එතකොට මේක ඔයා තේරුම් අරගෙන මෙහෙම දුර්වලතාවයක් මං ළඟ තියෙනවා කියලා ඒකෙන් ගොඩ එන්න ක්‍රමවේදයක් හොයන එක තමයි ඔයා කරන්න ඕනේ. හරිද? මුලින්ම අපේ දුර්වලතාව ටික අපි හඳුනා ගන්න ඕනේ. අපි දුර්වලතාවයේ හඳුනා නොගන්නා තාක්කල් අපිට සාර්ථක වෙන්න තියෙන හැකියාව අඩුයි. නිකන් සරල උදාහරණයක් ගන්නවා මේ ළඟදී YouTube එකකිනුත් ඇහුවා. දැන් ගෑස් පුරවපු බැලුමක් උඩ යන්න පුළුවන් විදිහේ ගෑස් පුරවපු බැලුමක් උඩට යද්දී ඒකේ ලණුව නැත්නම් ඒකේ නූල මොකක් හරි පොඩි දෙයක පැටලුනොත් මොකද වෙන්නේ? අර බැලුම උඩ යන එක නතර වෙනවා. හැබැයි ඒ පොඩි දේ තමයි පැටලිච්ච පොඩි දේ තමයි යාගේ දුර්වලතාවය. ඒක ලියපු ගමන් අර බැලුම කෙලවරක් නැතුව උඩට යනවා. අන්න ඒ වගේ තමයි. අපි ළඟ තියෙන දුර්වලතාවයත් අපි හඳුනා ගන්න ඕනේ පළවෙනියටම. හඳුනා ගත්තට පස්සේ ඒ දුර්වලතාවයට අවශ්‍ය පිළියම කරාම අපේ ජීවිතේ සාර්ථක වෙන ගමන හිතා ගන්න බැරි තරම් ඉස්සරහට වෙන්න පුළුවන්. අපේ දුර්වලතාවය මොකක්ද කියන එක අපි හඳුනා ගන්න තවම උනන්දුවක් නැති වෙච්ච එක තමයි. ඒ කියන්නේ අපේ අර බැලුම මොකක් හරි දැනක රැඳුණා කියන එකෙන් අදහස් කරන්නේ ඒ බැලුමට තවදුරටත් උඩට යන්න බැහැයි කියන එක නෙමෙයි. උඩට යන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව තාවකාලිකව නැත්නම් ටික දවසකට ඒ හැකියාව නවත්තපු පොඩි බාධකයක් තියෙනවා. පොඩි දුර්වලතාවයක් තියෙනවා. මෙන්න මේ දුර්වලතාවය හඳුනගෙන එතෙන්ට පිළියම කරා නම් මොකද වෙන්නේ? අර පැටලිච්ච තැනින් මේ නූල පොඩ්ඩකට හරි ලෙහුවා නම් ඒ බැලුම දිගටම උඩට යනවා. ඒ වගේ තමයි. ඔයාට දැනටත් ව්‍යාපාරයක් දෙන්නේ නැත්නම් ව්‍යාපාරයක් දෙන්නේ නෙමෙයි. ඔයාගේ දැනටත් ඔයාගේ ඉගෙනීම් කටයුතු වලදී ඔයාගේ විෂයන් වලට ලකුණු අඩු නම් ඒ ලකුණු අඩු වීමෙන් කියන්නේ පුතේ ඔයාට ලකුණු ගන්න බැහැයි කියන එක නෙමෙයි. ඔයාට ලකුණු ගන්න පුළුවන්. ඒ ලකුණු ගන්න පුළුවන් නැත්නම් ඒ ලකුණු ගන්න මාර්ගයට ඔයාට යන්න මොකක් හරි ඔයාගේ ඇතුලේ පොඩි අවාසිදායක තත්ත්වයක් නැත්නම් පොඩි දුර්වලතාවයක් තියෙනවා. මෙන්න මේ දුර්වලතාවය හඳුනාගත්තා නම් මම කිව්වා වගේ පාඩම් කරන්න පොත අතට ගත්ත කම වෙන දෙයකට අවධානය යනවා. ෆෝන් එක ගන්න හිතෙනවා නේද? එහෙමනම් ඔයා මේ දුර්වලතාවය හඳුනා ගන්න ඕනේ. මම ඇත්තටම පාඩම් කරන්න ගත්තට පස්සේ මම මේ පැයක් පොත අතට ගත්තා නම් පැයක් විනාඩි 45ක් නැත්නම් විනාඩි 30ක් විතර තියෙන්නේ ෆෝන් එකේ උඩට ගිහින්. එහෙනම් ඔයා දැනගන්න ඕනේ හරි පාඩම් කරන වෙලාවට එක්ක ෆෝන් එක ගන්න බැරි තැනකින් තියනවා. දැන් ඕෆ් කරලා තියෙනවා. හරි. එතකොට ඔයා තුළ මේ විනය හදාගත්තාම ඔයාගේ දුර්වලතාවය මැඩපැවැත්තුවා කියලා කියන්නේ මොකද්ද? ඔයා පොත අතේ තියන් ඉන්න පැයම ඔයා පාඩම් කරලා. ඒ පැය පාඩම් කරලා ඔයාට පුළුවන් දැනට තියෙන ප්‍රතිඵලයට වඩා හොඳ ප්‍රතිඵලයකට යන්න. ඊට පස්සේ ඔයාට හඳුනා ගන්න පුළුවන් හරි පැයක් විතර පාඩම් කළා මදි දවසට. මම පැය දෙකක් පාඩම් කරනවා, තුනක් පාඩම් කරනවා. මේ විදිහට ඔයාට පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ඇතුලේ තියෙන දුර්වලතා පුතේ එකට හඳුනා ගන්න පළවෙනිම දේ. ඒ හඳුනාගත්තට පස්සේ ඒවට අදාළ පිළියම් කරන්න. ඒ පිළියම් යදුවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් සාර්ථකත්වයට අරගෙන යන්න. මේක මම උදාහරණයක් ගත්තා ඉගෙනීමට විතරයි. ඔයාගේ විෂය බාහිර ක්‍රියාකාරකම් ක්‍රීඩාවලදී වෙන්න පුළුවන්, සමිති කටයුතු වලදී වෙන්න පුළුවන්, එදිනෙදා ජීවිතයේ දේවල් වලදී වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක ඔයාට ඉස්සරහට යන බාධාවක් දැනෙනවා නම් ඒ බාධාවට හේතුව ඒ දුර්වලතාවය තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. ඔයා පළවෙනියට මේ දුර්වලතාවය හඳුනාගත්තොත් ඒක ඔයාටම පුළුවන් ශක්තියක් බවට පරිවර්තනය කරන්න. නැත්නම් අහිතකර තත්ත්වයේ හිතකර තත්ත්වයක් බවට ඔයාටම පුළුවන් පරිවර්තනය කරගන්න කාගේවත් උදව්වක් නැතුව. එහෙම කරාට පස්සේ ඔයාගේ සාර්ථකත්වයේ වළක්වන්න කාටවත් බෑ. ඔයාට යන්න පුළුවන් දුර අසීමිතයි. එහෙනම් ඒ දේ මතක තියාගෙන අපි ඉදිරියට එක සාකච්ඡා කරමු.